ආයුබෝවන් සුබ දවසක්. රජය මගින් රුපියල් 25,000ක ලබා දෙන දීමනාව සම්බන්ධව තමයි අද මම කතා කරන්නේ. 2025 නොවැම්බර් 21 වන දින ආරම්භ වූ දරුණු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ නිවාස සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමේ ක්‍රියාවලිය ගෙනහැර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා යාවත්කාලිනී කරන ලද මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත. කේරම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවන ලද චක්‍රලේඛයේ සඳහන් වන්නේ බලපෑමට ලක් වූ නිවාසවල සියලුම කාණ්ඩ සඳහා දීමනාව ලබා දෙන බවයි. සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස, ආර්ථික වශයෙන් හානි වූ නිවාස, ව්‍යුහාත්මක හානියක් සිදු වූ උනත්සුළු ගම් වතුරකින් බලපෑමට ලක් වූ නිවාස, මාර්ගෝපදේශයට අනුව බලපෑමට ලක් වූ සෑම නිවාස ඒකකයක්ම සඳහා මෙම ගෙවීම් සඳහා සුදුසුකම් ලබන අතර මුදල් ගෙවීමට පෙරටක් හානි තක්සේරුවක් අවශ්‍ය නොවේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඉඩමේ හිමිකම නොසලකා දීමනාව ලබා දෙන බව සඳහන් කරනවා. ඉඩම් හෝ දේපල අයිතිය නොසලකා දීමනාව ලබා දී යුතු බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය අවධාරණය කළේ. ස්ථිර පදිංචිකරුවන්, අතු නිවාස පදිංචිකරුවන්, කුලියටගත් නිවාසවල කුලී නිවැසියන්, අනවසර ඉදිකිරීම්වල පදිංචිකරුවන්, රජයේ නිවාසවල පදිංචිකරුවන්, රජය වෙතින් ලියාපදිංචි කරන ලද ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන මධ්‍යස්ථාන. හවුල් නිවාසවල අරමුදල් බෙදී එකම නිවාස ඒකකය තුළ පවුල් කිහිපයක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් ජීවත් වන්නේ නම් රුපියල් 25,000 සාමාන්‍යම බෙදිය යුතු බව මාර්ගෝපදේශයේ දක්වා ඇත. කුලී දේපළවලදී දීමනාව ලබා දෙන්නේ කුලී නිවැසියාට පමණක් වන අතර බහුකුලී නිවැසියන් සිටිනම් සමානව බෙදියයි. නිවාස හිමියා සහ කුලී නිවැසියන් දෙදෙනාම එකම නිවාසයක ජීවත් වන්නේ නම් එම මුදල සියලු පාර්ශ්වයන් අතර බෙදියා ඇතේ. මෙම විශේෂිත ව්‍යසනය සඳහා එක්වරක් ගෙවීම. මෙම දීමනාව එක්වරක් ගෙවීමක් වන අතර එය 2025 නොවැම්බර් 21 වන දින සිට සිදු වූ ව්‍යසනය සඳහා පමණක් අදාළ වේ. බලපෑමට ලක් වූ සෑම නිවාස ඒකකයකටම සම්පූර්ණ මුදල එකවර ලබා දිය යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. නිවාස හානි තක්සේරු කර අවශ්‍ය ප්‍රතිපාදන වහාම ඉල්ලා සිටින ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. ප්‍රතිලාභීන් සඳහා යාවත්කාලීන කරන ලද අයදුම්පත මාර්ගෝපදේශයේ අමුණා ඇත කියලා තමයි සඳහන් කරන්නේ. මම පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ අයදුම්පත දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඉතින් අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න.